Hello guys, welcome back to my channel. ඉතින් ඔගොල්ලෝ දැනටමත් දන්නවද අපි කොහෙද යන්නේ කියලා? ඉතින් අපි අද වෙනිස් යනවා. අපි නංගිව බලන්න ආවා පාදෝවා. ඉතින් පාදෝවා ඉඳන් අපි ට්‍රේන් එකේ මේ වෙනිස් යන ගමන්. So let's go. Hello guys, ඉතින් අපි දැන් ඉන්නේ වෙනිස් ස්ටේෂන් එකේ මේ අපි ට්‍රේන් එකෙන් බැස්සා. ඉතින් අපි මුලින්ම ආවේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ස්ටේෂන් එකේම තියෙන බාර් එකට තමයි අපි ආවේ. අපි හැමදාම ගන්න කැපුචිනෝ, ක්‍රොසොන් ඒ ටික ගත්තා. මේ පිටිපස්සෙන් පේනවා එළිය. මේගොල්ලන්ට පේනවා ඇති. මොහොත ඔක්කොම බෝට් පේනවා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන තව ටිකකින් එළියට යනවා. අපි ඔයගොල්ලන්ට පෙන්නන්න ඔක්කොම so stay tuned. ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉක්මනටම ඇවිදින්න යන්න ඕන කියලා හිතුවා. මොකද අද වෙදර් එක එච්චරම හරි නෑ. ඉතින් ආයෙත් වහින්න කලින් අපි ඉක්මනට තැන් ටික බලා ගන්න ඕන කියලා හිතුවා. ඉතින් අපි දැන් ඉන්නේ පියත්සා සන් මාර්කෝ. ඉතින් හරිම ලස්සනයි. ස්ටේෂන් එකකින් එළියටම එනකොටම පේන්නේ මුහුද. So guys, අපි මුලින්ම කරේ සිටි පාස් එක. සිටි පාස් එක කියන්නේ ඔක්කොම boat rides included 24-hour පාස් එකක් ගත්තා. එක්කෙනෙක්ට යුරෝ 25ක් වගේ තමයි උනේ. එයින් 3ක් ගත්තා අපිට තුන් දෙනාට. මොකද එතකොට ඒක 24 hours valid. අපිට ඕන boat එක ඇත හැකි ඔක්කොම included. ඉතින් දැන් අපි ඉන්නේ සන් මාර්කෝ නේද? දැන් සන් මාර්කෝ ඉන්නේ අපි. සන් මාර්කෝ තියෙන දේවල් ඔක්කොම බලලා තමයි අපි හිතන් ඉන්නේ මුරානු කියන අයිලන්ඩ්ස් වලට යන්න. So let's see. අර පොන්දෝර. So guys, අපි දැන් ඇවිල්ලා ඉන්නේ බස් එක ගන්න. බස් එකට මේවා බස් නෙමෙයි මේ ඔක්කොම වතුර යන බෝට්ස් තියෙන්නේ. අපි දැන් බෝට් එකෙන් ඇවිල්ලා බැස්සා. අපි දැන් ඉන්නේ රියාල්තෝ බ්‍රිජ් එක ගාව. වෙනිස් වල තියෙන හරිම ෆේමස් බ්‍රිජ් එකක්. පොඩ වහිනවා හින්දා මේ පොඩ ටික අපහසුයි. නමුත් අපි බලමු අපිට හැමතැනටම වගේ ආගන්න පුළුවන් වේද කියලා. ඉතින් ගයිස් මම හැමතිස්සෙම කියනවානේ බෝට් එකක් ගන්න යනවා කියලා ස්ටොප් එකකට. ඉතින් අපි ඇත්තටම ගත්තේ ෆෙරි එකක්. මම දන්නේ ඇයි මං ඒ වෙලේ ඒක කිව්වේ නැත්තේ, මගේ ඔළුවට ආවේ නැත්තේ කියලා. මේබී අපිට රෝමේ ඉන්න අයට ඒක හරිම අලුත් දෙයක් හින්දා වෙන්න ඇති. අපි දැන් පැලස් එකට යන ගමන් ලස්සනයි. ප්‍රයිවට් එක ගොන්දලද? So guys, අපි දැන් ඉන්නේ බසීලිකද සන් මාර්කෝ කියන සන් මාර්කෝ වල මේන් බසීලික එක නැත්නම් චර්ච් එකේ කියමු. එතන ඉන්නේ. දැන් ඒක ඇතුළට යන්න මේ queue එකේ ඉන්නේ. queue එක ටිකක් දිගයි බලපු ගමන්ම. නමුත් මම හිතන්නේ ඉක්මනට යනවා. entrance ticket එක යුරෝ 3ක් වෙන්නේ එක්කෙනෙක්ට. ඉතින් මෙතනින්ම උනත් ටිකට් එක ගන්න පුළුවන්. කලින් බුක් කරලා එන්නත් පුළුවන් මම ගන්න විදියට. ඉතින් කලින් බුක් කරපු අයට වෙනම queue එකක් තියෙනවා. ඒක මම හිතන්නේ මීට වඩා fast. So අතුල්ට ගිහින් බලමු. ඉතින් ගයිස් ඔයගොල්ලෝ සන් මාර්කෝ එනවා නම් මේ චර්ච් එක මිස් කරන්න එපා. queue එක දැකපු ගමන් ටිකක් දිගයි. නමුත් ඒ බය වෙන්න එපා. ඒක ඉක්මනටම යනවා. queue වගේම අපි මෙතනින් තමයි ටිකට්ස් ගත්තේ. චර්ච් එක හරිම ලස්සනයි. medieval ආර්ට් එකට තමයි හදලා තියෙන්නේ. ඉතින් වෙනිස් රිපබ්ලික් එකේ මේන් රිලිජියස් සෙන්ටර් එක තමයි මේක. guys මම හිතන්නේ ඒ තමයි මම
මගේ ජීවිත කාලෙම දැකපු ලස්සනම චර්ච් එක. හරියටම ගොතික් ස්ටයිල් එකට හදපු චර්ච් එකක් තමයි මේක. හරිම ලස්සනයි. ඉතින් ඒකත් හරිම ඒක ඇතුලේ තියෙන ආර්ට් පීසස් ලස්සනට පේන විදිහට තමයි හදලා තිබ්බේ. වෙනිස් වෙනවා නම් අනිවාර්යෙන්ම චර්ච් එක ඇතුළේ වෙන අමතක කරන්න එපා. මොකද හරිම ලස්සනයි. දෙන්නත් ලස්සන මේක. පිටකොටේ print කරනද බෑග්. So guys අපි පැලස් එකට යනවා කියලා ආවට යන්න හම්බුන්නේ මොකද queue එක ටිකක් වැඩි and අපි කලින් book කරලා ආවේ නැහැ. ඉතින් අපිට දවසයිනේ තිබ්බේ ඔක්කොම බලන්න. ඒ හින්දා අපි ගියේ නැහැ. So guys අපි දැන් යන්නේ මෙහි තියෙනවා ගොඩාක් පරණ ලයිබ්‍රරි එකක්. ඒක අර රෙනසන්ස් කාලේ හදපු රෙනසන්ස් කියන්නේ කොහොමද පුනරුදය තියෙන්නේ. පුනරුදය කාලේ ගොඩක් අපි දන්නවා පුනරුදය උනේ ගොඩක් මේගොල්ලෝ පොත් ලිව්වා. දැනුම බෙදා හැරලානේ පුනරුදය පටන් ගත්තේ. ඉතින් ඒ කාලේ ඕපන් කරපු ලයිබ්‍රරි එකක් බලන්න තමයි අපි යන්නේ. මේ අස්සේ තියෙන පොඩි පාරකින් යන්න තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ගියාම ඒක හරිම මම ෆොටෝස් එකකින් දැක්ක හරිම ඇන්ටික් ලුකින් ලයිබ්‍රරි එකක්. So I'm really excited. Let's see. Tote bag. ඒ අස්සක පාරකින් වැටුනේ හරිම ලස්සන නේද? ඉතින් අපි තාම ඉන්නේ සන්මාර්ක ගයිස්. ඉතින් මං කියපු අර ලයිබ්‍රරි එක නෙමෙයි බුක් ෂොප් එක. මේබී ඉස්සරම තියෙන්නේ ලයිබ්‍රරි එකක් වෙන්න ඇති. රෙනසන්ස් කාලේ ඉඳන් එන බුක් ෂොප් එකක් ඕ ලයිබ්‍රරි එකක් තමයි මේක. මේක හරිම කියුට් කෝන එකක් තියෙනවා. පොත් වලින් හදපු ස්ටෙයාකේස් එකක්. ඉතින් ඒකේ උඩට නැගලා බහින්න පුළුවන්. මේ ස්ටෙයාකේස් එකම හදලා තින්නේ පරණ පොත් වලින්. මට වැරදුනා එක මේ ලයිබ්‍රරි එකක් කියලා කිව්වා. නමුත් ඒක බුක් ෂොප් එකක්. ගොඩක් පරණ බුක් ෂොප් එකක්. මේ ඉතින් ඒක ඉඳලා අපි දැන් ලන්ච් ගන්න යන ගම. මොකද දැන් වෙලාව දවල් 2ට කිට්ටු කරලා හරියම බඩගිනි. දැන් මේ ළඟම තියෙන රෙස්ටෝරන්ට් එකක්. ඒකට තමයි යන්නේ. බලමු. මේ අපි ඉන්නේ ඇතුළ පාරක. මේ වගේ පාරවල් ගොඩාක් තියෙනවා. ඉතින් කැනල්ස් ගොඩාක් තියෙනවා පේනවනේ. එතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. හැමෝම දිගටම තියෙනවා. ඒ අස්සෙන් තමයි අපිත් යන්නේ. අතනේ මේ පොඩි මේ Where is it here? It's okay. Ah, okay. Voilà. Voilà. And buon appetito. Thank you. That's it. So guys, අපි order කරපු අපේ dishes ඔක්කොම ටික ආවා. අපේ බොලොනීස් එකක්. මම කාලා කොහොමද කියලා. ගොල්ලෝ කාර්බෝනාරා ගත්තා මම තාම ගත්තේ නැහැ. ඉතින් අපි මාරම බඩගින්න හිටියේ ගයිස් මෙතනට යද්දී වෙදර් එකත් එක්ක ඇවිදලා මහන්සි අය ඔක්කොමත් එක්ක හරිම බඩගින්න හිටියේ. ඉතින් ඒ වෙලේ මේ පාස්තා ටික මාරම රහයි. ඇත්තටම රහයි. අපි ගත්තේ බොලොඤ්ඤේසේ කාර්බෝනාරා දෙකකුයි. අපි ඔක්කොගෙම රහ බැලුවා ටික ටික. තව චිකන් කට්ලට් එකකුත් ගත්තා. ඉතින් අපි ඔක්කොටම වගේ ගියේ යුරෝ 65ක් විතර. මට හරියට මතක නෑ. මේ උඩ ලස්සන මාස්ක් සෙල්ලලා තිබ්බා. හරිම වෙනීෂියන් වයිබ් එකක් දුන්නේ. අපි දැන් ලන්ච් අරගෙන යන්නේ තවත් බෝට් එකක් අරගෙන මුරානෝ කියන අයිලන්ඩ් එකට. ඒ අයිලන්ඩ් එක ෆේමස්. ඒගොල්ලෝ හදන ක්‍රිස්ටල්ස්, තව ග්ලාස් වලින් හදන ප්‍රොඩක්ට්ස් ඒවට තමයි ගොඩක් ෆේමස්. දැන් අපි බෝට් එක ආවා. මේකට එල්ලනවා. මේ ඉතින්
මං ගිහිල්ලා පෙන්නන්න ඔයාලට එතන කොහොමද ඒගොල්ලෝ ඒව හදන්නේ මොනවද තියෙන්නේ කියලා. So let's go. අපි මේකෙන් තමයි මුරානෝ අයිලන්ඩ් එකට අරන් යන්නේ. දැන් විනාඩි 5ක් 10ක් වගේ අපිව ඒ අයිලන්ඩ් එකට අරන් යනවා. ඉතින් ගයිස් ෆෙරි එක ගන්න ටිකක් ඇවිදන් එන්න ඕන. මාරම හුළඟයි, මාරම සීතලයි. මොකද අයිලන්ඩ් එක වටින්ම හුළඟ එනවා. and මේ කණු දාලා තියෙන්නේ ෆෙරිස් වලට යන පාර අඳුරගන්න අපි එදිනෙදා යන normal පාරවල් වගේ. and අපි දැන් ඉන්නේ මුරානෝ වල and අපි දැන් ඇතුල් වෙන්නේ මුරානෝ ලැබොරටරි එකකට, glass laboratory එකකට. මේක කරන්නේ ලංකාවේ අංකල් කෙනෙක්. Si dice soda, potassa e calcio. Se volete toccarla, dai, bene, benvenuta. Morbida, no? ඉතින් ඒ අපිට අල්ලන්න බලන්න දුන්නේ අපි දන්නවනේ ග්ලාස් හදන්නේ සිලිකා වැලි වලින්නේ. ඒ වැලි තමයි අපිට අල්ලන්න දුන්නේ. හරිම soft. and දැන් මේ අංකල් කරන්න යන්නේ ක්‍රිස්ටල් වාස් එකක් හදන එක. ඉතින් ඒ process එකේ හැම step එකක්ම අපිට එකින් එක පෙන්වුවා. හරිම fascinating. හරිම ආස හිතනවා බලන් ඉන්න. ටිකක් බා හිතනවා මොකද මේවා මාරම රස්නේ දේවල් මේගොල්ලෝ මෙහෙම අල්ලුවට. Ecco, il manico a forma di pesce. ඉතින් මේ අංකල් හදන ගොඩක් ප්‍රොඩක්ට්ස් ලොකු ගණන් වලට විකිනෙනවා. ඊට පස්සේ එයා හරිම පොඩි වෙලාවකින් ක්‍රිස්ටල් අශ්වයෙක් හැදුවා. මේ ඉන්නේ එයාට ගියේ තප්පර 30ක් වගේ. ඒක බලන්න ඕනේ සතිය දවස්. මොකද අනේ කරන්න බෑ. මගේ ටේබල් එකේ මේ තියෙන්නේ මගේ බඩු තමයි. මම තමයි ඩිසයිනින් කරන්නේ ඔක්කොම ප්ලේට් වලට හැමදේම තියන්නේ. ඒ තියලා මගේ ඉන්න මැඩම් මට කියනවා මට මේ ඇමරිකාවට මෙච්චර ඩ්‍රින්කින් ග්ලාස් එකක් ඒවා යවන්න ඕනේ කියලා. එයා දෙනවා සයිස් එක. ඒ සයිස් එකට මම කල කරනවා. කල කරාට පස්සේ ඉතින් UK වලට අපිට දැන් තියෙන මේ ලයින් එක. ඔය ලයින් එක මේක තව සතිය දෙකකින් තුනකින් නවත්තනවා. ඊට පස්සේ හදන ඒවත් ලෑම්ප් සෙට් කියන්නේ මේ. ඉතින් මේක තමයි මේ අංකල්ගේ ග්ලාස් වර්ක්ෂොප් එක. and මේක එහා පැත්තෙම තියෙනවා ෂොප් එකක්. ඒගොල්ලොන්ගේ අතින්ම හදන දේවල් ගන්න පුළුවන්. Sì, sì, sì. මේක ලස්සන. මම පරවියෙක්ව බුලි කරනවා තයි කියලා. බොඩි ෂේමින්. Racist. කතා. අපි තාම ඉන්නේ මුරානෝ. ඉතින් මේ ඔක්කො හැමතැනම තියෙන්නේ ක්‍රිස්ටල්ස් ග්ලාස් වලින් හදපු දේවල්. දැන් අපි බුරානෝ වලට යන්න හිතන් ඉන්නේ. අර කරාපු දෙක ලස්සන බලන්න. මාගරේ තමයි දේසිස්. ටිකක් හුළඟ මේ රෝමෙට වඩා ටිකක් සීතලයි. මේ පෙරවගෙන ඉන්නේ. අම්මව හොයාගන්න හැමතිස්සෙම කඩයක් ඇතුළට රිංගනවා. ආයි අම්මව අල්ලන්න යන්න ඕනේ කඩයක් ඇතුළට. හිතන්නකො මම හතරවෙනි පාරට ඇවිල්ලා මෙච්චර හිමින් ඇවිදිනකොට මේ තමයි මුරානෝ. බයි බයි. වගේ අපිට දැනෙන්නේ. අපි දැන් යන්නේ අපි මුරානෝ ගියේ නෑ මොකද වැස්ස හින්දා. ඉතින් අර රෙදියා මේ ඒගොල්ලෝ ඉදී තියලා තියන්නේ නෑ නේද? ඒකට මොකක් කරේ ඒගොල්ලෝ ඉනාර මන් දන්නේ නැහැ කියලා මං ගිහින් නෑ.
So guys, අපි දැන් ආයෙත් පාදවා යන train එක ගන්න යන ගමන් අපි Piazza San Marco ආවා. And that's all from our trip to Venice, and hope you guys enjoyed my vlog, and we'll come to you again very soon with another interesting one. Until then, stay tuned and bye bye.